Latagi pittua, 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 latagi ඔන්න අපි ඉතින් ඕගලන්ට පොඩි ස්ටෝරි එකක් කියන්න තමයි යන්නේ. ආන කට්ටියට ආන්න පුළුවන්, නාහන කට්ටියට නාන්න පුළුවන්, කහන කට්ටියට ඩිස්පෙන්සරියට බේතක් කීයක් කරගන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ නේ. ඉතින් අපි මා කරන්නේ ඒකද? ඔන්න දරුවනේ, අද අපි කියන්න යන්නේ එකෝමත් එක රටක, එකෝමත් එක පාසලක, එකෝමත් එක වසර පන්තියක ඉගෙන ගන්න චූටි කොළු ගැටියෙක් ගැන. මේ කොළු ගැටියාගේ නම තමයි ඇම්ඩන් ටෙරන්ස් පොඩි ආරච්චි. සුබ උදෑසනක් ළමයිනි. සුබ උදෑසනක්. එහෙනම් මට කට්ටිය ඔක්කොම අද අඳුර ගන්න ඕනේ. ඔය ඉස්සරහා ළමයාගේ ඉඳන් පිටිපස්සේ ළමයානකම් ඔක්කොගෙම මට නම් කියන්න බලන්න. නම දිග කට්ටිය මුල් අකුරු එක්ක තමයි නම කියන්න ඕනේ. එතකොට මට පොතේ ලියා ගන්න පුළුවන් නේ පුතේ. එතකොට මේ තමන්ගේ තාත්තගේ රස්සාව මොකද්ද කියලාත් කියන්න ඕනේ. හොඳද? එහෙනම් පටන් ගන්න බලන්න. මේ මගේ නම තෝමපාල. අපේ තාත්තගේ රස්සාව මේ ලදබුලිය ඕතලේ දොළතුපාල. හොඳයි. ඊළඟ මීත් මගේ නම තිලි. මේ කරන හැම වැඩක්ම නාගන්න හින්දා යාළුවෝ කියන්නේ නානතිනි කියලා. තාත්තගේ රස්සාව හොල පොල් කැටීම. හරි. ඊළඟ Okay, right, miss. මගේ නම සුමති. හරිද? මේ අනම්මන බොරු ටොක්ස් නිය මොත්තේ දාන්න විතර කින්න පාපිච්චේ ගාරි ඔක්කොම එන්නේ මේ අපේ ඩඩස්ගේ ජොබ්ස් එක තමයි හන්දිය මාළු ලෑල්ලු වැඩ. right? okay, thank you. මාළු කවුද ඩේ සුනිකා පොපුලර් නෝ ඩරිතරගනි නා සිල්ලෙන් විතර කින්න පාපිච්චේ හරි. ඉඳගන්න කොබලන තව කවුද ඉන්නේ කියලා. මේ අපි ඔක්කොම ඉතින් අපේ නම් කිව්වනේ. දැන් ඉතින් නිත්ගේ නම කියන්නකෝ. හරි. මට ඕගලන් ලතා මිස් කියලා කතා කරන්නකෝ. කෝ ඉතින් ඔක්කොගෙම නම කිව්වට ඔය පුතාගේ නම කිව්වේ නෑනේ පුතේ. ඒකත් ඇත්ත නීනමිත්. මේ මගේ නම ඇම්ඩන් ටෙලන්ට් පොඩි ආලත්ති. ඒක නම් ටිකක් දිග වැඩි. නම මුලකරු එක්ක කියන්නකෝ බලන්න පුතේ. එතකොට නමයි වැඩේ පොඩ්ඩක් දෙල් වෙන්නේ. මේ එන්න ලියා ගන්නකෝ මේ ඇතේ පොඩි ආලත්ති කියලා. අනේ නිකම් පලයන් උතෝ යන්න.